හරි හරි හරි. මාළුවා පිටින් හිටියොත් කොහොමද ඒක? අපිත් මේ ඔලු හයක් විතර දෙනවා මේක. අර දාලා දෙන්නේ. ඔලු ගන්න ඉන්නවා නේද? ඔලු ගන්න ඉන්නවා. ඔලු තමයි හොඳ. එපා වෙනවා බා. පොඩි වලට. හොටල් එකට එම ඔය කෙලිම ඔය හැම හොට්ටම ගන්න ඔලින් තමයි. ඔව්. ඔලින් අපර ගහලා මාර්කට් එකට රෙකෝඩ් වෙනවා. ඉතින් 1800 කට මාළුවේ ඔලුව ගන්න රුපියල් 500 600 කිලෝ එක. කොහොමත් මල්ලි මාළු හදන්න නම් රහට මාතර කට්ටියම තමයි. ඒ වැල්ලේ පත්තියම තමයි. ඒ ගාන ගහිල්ලා මොන විදියට ඉවුවත් අපිට යන්න බෑලු. ඉතින් වැල්ලේ හදන්න මොනවා මෙහෙ මිනිස්සු ඒව කන්නේ නැහැ. වැල්ලේ හදන්න මොනුන්ද? බලලගුඩු කෙලවල ඒක කන්නේ. මෙහෙ උන් ඒව කන්නේ නැහැ. 11330. අතට කීප. හරි හරි කවන්න. අතද? තමයි. පතු මාගේ කර දාගන්න. බියෝසික් තියෙනවනේ? මල්ල කුඩායිලෙන්ද ගන්න? කුඩායිල බඩු නැහැ. ඒ කියන්නේ මේ වාරකම් දාලා නෑ? බඩු නෑ නේද? ඔයා ගන්න. ඒ වැතුනද වගේ දෙකෝ වීඩියෝ එක. ඔක දාන්න අරගෙන කියලා. අයියා සාරේ 1050යි. ඒක අඩු කරා. මේ මොකද්ද මල්ලි මාළුව? පරානේ. අරේ මල්ලි අර දවස් උන් මේ මුස්ලිම් අයනේ උන් සිකුරාදා වෙනකොට පල්ලි යන්න එනවා බෝට්ටු ටික ඔක්කොම. අර උල තියෙන්නේ මොකද්ද බං? මේ පරවුද මොනොන්ද ඔය උල වගේ තියෙන්නේ මාළුවගේ උල කපලා ගන්නේ හොට වගේ. අපි විතර ඒ බෝට්ටු වලින් අල්ලන මාළු වර්ගේ මං කියන්නේ. ඒ උල වගේ තියෙන මොන මාළුවකද මල්ලි? මේ තුඩක් වගේ තියෙන ටිකට. මේකනේ ඔය කෙලවල්ලාද කොහෙද? ලොකු එකද මොකක්ද? තලපත්. ඔයාගේ මාර වීඩියෝ සෙට් එකක් දාන්න channel එක සුපිරියටම ගියා. කාගත්ත වෙඩේ. හරිද? මම්ම දලා මාම කියන්නේ. මේ කෑල්ල කිලෝ කීයද? දැන් 500 වලට ඔක්කො. 500 නේ කිලෝ වලට. දැන් 700යි කියලා උඩන්නේ. මේක වලට මොකද? ඔළුවයින් ගලානේ තියෙන්නේ. කන්න පොල් තියලානේ. සමන් බෝල. 500 කිලෝ එකක් අතර තමයි මල්ලි කැපෙන්නේ නැත්තම්. ආය පිජ් එකට දාපුවම ඔක වාත. පොඩි මාළු තමයි නේ. මෙරිකල් පොඩ. මෙරිකල් කියන අර පොඩි පෙත්ත වගේ කන්නේ නේද? ඒ යාපනේ පොඩි පොකුන්නේ තියෙන්නේ. යුද්ධ ඉවරලා කැම්ප් වල ඉන්නකොට මම බිලි කොකෝ දාගෙන යනවා හරිද? ඔයා කියන්නේ අහු වෙනවා අහු ඉල්ලක්. ඇයි? දාන්න. අහුයිය. ඔයාගේ පීය ගන්න කියලාද? නෑ නෑ. උඩින් ගහන්න ඕනේ කොට කෑල්ල. අර මල්ද පැටියෝ. කොහමද? අර තියෙන්නද? ඒක ගන්න. Okay. මල්ලි අර පිහි ගන්නවා නම් අර මේ TikTok එකේ තියෙන කොත්මලේ පිහි හදන සුප්පිරි වලෝ මම එකක් ගෙන්න ගත්තා මහා ලොකු ගන්න නැහැ අපි කඩේ ගන්නවට වඩා 500ක් විතර වැඩි පිහි නම් 100ක්
සුප්පිරිය අනි කරාර පරණ හොඳ වාහනේ වලින් හදන්නේ. ඔයාලගේ වැඩේට නම් ඔය ගන්න වෙලාවක මාටත් අහම්බෙන් හම්බුනේ. अकाउंट नंबर DOC हाँ चौक दाल भी और एक करने में आदि सी लेकिन और काम करना මොකද account වලට හොරෙක් නෙමෙයි යන්න GB 100 ටෙරාබයිට් 100 ගානක මුළු මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේක හැක් කරලා ඒක නෙවෙයි මේක නේ හැක් කරන්නේ ETF එක හැක් කරලා ඊට අර එකත් හැක් කරලා ඒකත් හැක් කළා දැන් මේ අර එකෙත් උන් එළියට දුන්නේ ඩික්ලෙයාර් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ වුණා නම් මේ කාගිල්ස් බැංක් එක කාගිල්ස් බැංක් එකේ ඔක්කොම ඩීටේල්ස් කියන්නේ ඔක මාර තෙල්ලන්නේ නැහැ හැකර්ස් වලට ඩීටේල්ස් කියපුවා අපේ කට්ටියට තේරෙන්නේ නැහැ තාම දාන්න තියෙන જાති ඔක්කොම දානවා ඇතුලේ ඉන්න උන් නිර්ධාරිතකදී නෑ මාම මේ බැංකුවල එහෙම කරන්නේ නැහැ ගෙද උන්නන්නත් ආරනේ බැංකුව කොච්චර නෑ බැංක් වලින් ඔය හැකර්ස්ලා ඉන්නෝනේ නෑ මාම හැකර්ස්ලා උන් ලෝකේ කොහොමත් ඕන එකක් හැක් කරන්න බලන්නේ උන්ගේ ඩාර්ක් වෙබ්සයිට් වල එහෙම තමයි උන් ලංකාවේ ඉතින් අර ඒ කියන්නේ එතකොට සිකියුරිටි සිස්ටම් එකට කෝටි ගණන් වියදම් කරන්න එපා ලංකාවේ බැංකු මල්ලි ඒක කරන්න හොරයි ඒ බොක්කද ඔයා කොහෙන් මාළු ගන්න එතකොටද මේ අදාළ අම්මන් किलो के ग्राम 800 700